හලෝ කොහොමද මේ වීඩියෝ එක නම් ඔයගොල්ලෝ මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් මම කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා අපි එකම ඩෝ එකෙන් බන්ස් ಜಾති 3ක් 4ක් හදාගන්නේ කොහොමද කියලා ඒ වීඩියෝ එකේ මට ෆිලින්ග්ස් හදාගන්න විදිය පෙන්වන්න බැරි වුණා වීඩියෝ එකේ දිග වැඩි වෙන හින්දා මම ඒකින්ද මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ අපි හදාගත්ත බන්ස් වලට ෆිලින්ග්ස් කොහොමද හදාගන්නේ කියලා පෙන්වන්න මම හදාගන්න විදිය ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් අද මම එකම ඩෝ එකකින් බන්ස් ಜಾති 6ක් හදාගන්නවා ෆිලින්ග්ස් උත් අපි හදාගන්න විදිය බලමු මේ වීඩියෝ එකේ මුලින්ම බන්ස් ටික හදාගමු කලින් වීඩියෝ එකේ කරපු විදියටම තමයි මේ වීඩියෝ එකේත් අපි ඩෝ එක හදාගන්නේ මුලින්ම පිටි ග්‍රෑම් 600ක් අරගෙන ඒකට සීනි මේස හැඳි දෙකකුයි ඊස්ට් තේ හැඳි දෙකකුයි දා ගන්නවා ඒ ටික හොඳට කවලම් කරලා තමයි ඊළඟට මම ලුණු දාගන්නේ ලුණු වතුර මං පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ ලුණු කුඩු පාවිච්චි කරනවා නම් තේ හැඳි දෙකක් වගේ රස අනුව දාගන්න ඊට පස්සේ අපි කරන්න ඕනේ මද උණුසුම් වතුර කෝප්පයක් වගේ ගන්න චුට්ට මේකට දාගෙන අතේ ඇලෙන්නේ නැති පද වෙනකන් අනා ගන්න වතුර ටිකක් දාගෙන හොඳට ඩෝ එක අනාගත්තාම ඊළඟට අපි මේකට එක්ස්ට්‍රා ග්‍රෑම් 50ක් එකතු කර ගන්න ඕනේ ඒ ටිකත් අනාගෙන විනාඩි 15ක් වගේ අනිවාර්යයෙන්ම හොඳට අනා ගන්න ඕනේ ඔයගොල්ලන්ට බෝඩ් එකකට පිටි ටිකක් කියලා අනා ගන්න තියනවා නම් හොඳයි මේ බෝල් වල අනා ගන්න කියෝ ටිකක් අමාරුයි වැඩේ ඔයගොල්ලෝ කොහොම හරි ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකම් විනාඩි 15ක් විතර අනාගෙන මේ බෝල් එකේම මම තෙල් ටිකක් ගාගෙන වහලා තියෙනවා මේකේ ප්‍රමාණය දෙගුණ වෙනකම් මේ තියෙන්නේ පැයකට පස්සේ මගේ ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ මම මේක ආපහු අරගෙන කෑලි වලට කඩා ගන්නවා මම හදාන්නේ ඉන්න බන්ස් වල ප්‍රමාණය අනුව මම කඩාගත්ත බර ප්‍රමාණය දාගන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සහ මම පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වල බර ප්‍රමාණය වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න මේ වගේ හොඳට රවුන්ඩ් කරගෙන අපි මේක තව පැයක් වගේ ප්‍රමාණය දෙගුණ වෙනකම් වහලා තියාගමු එතකම් ෆිලින්ග්ස් ටික හදාගමු මුලින්ම මම හදාන්න යන්නේ ෆිෂ් ෆිලින් එකක් අපි මාළු බනිස් වලට දාගන්න සාමාන්‍ය කට්ලට් හදන ෆිලින් එකම තමයි මම හදාගන්නේ ඒ වුණාට මම ඒක ටක් ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්න පෑන් එකකට තෙල් ටිකක් දාගන්න කැමති නම් ඒකට එනසල් කරාඹු නැටි තලාගෙන දාගන්න අපේ ගෙදර ඒව කන්න අකමැති එක්කෙනෙක් ඉන්න හින්දා මම ඒව පාවිච්චි කරන්නේ නැහැ අද දැම්මත් හොඳයි සුවඳ එනවා රසත් වැඩි ඊළඟට බීඩුණු ගෙඩි භාගයක් විතර කපාගෙන දාගෙන ඒ ටික මැලුණාට පස්සේ තමයි මම කරපිංචා තලාගත් ඉඟුරු සුදු ලුණු දාගන්නේ ඊට පස්සේ අමු මිරිස් ටිකයි සැමන් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන අල ප්‍රමාණයත් එක්ක දාගන්න සැමන් ප්‍රමාණය ඔයගොල්ලෝ හිතලා දාගන්න සැමන් ටිකත් හොඳට ටෙම්පරාදු කරගෙන කෑලි මිරිස් ටිකක් කහ ටිකක් දාගන්නවා ඊට පස්සේ තමයි මම අල දාගන්නේ අල වලට ලුණු ගම් මිරිස් දාලා මං තියන්නේ අපිට එතකොට ලේසි මේක මිශ්‍ර කරගන්න අල ටිකක් දාගෙන තව විනාඩියක් විතර ටෙම්පරාදු කරගෙන අපි ලිප ඔෆ් කරගමු වැඩි වෙලාවක් ගියේ නෑ අපිට මේක හදාගන්න ඊට පස්සේ අපි චිකන් ෆිලින් එකක් හදාගමු මම මිනි සබ්මරීන් බන් එකක් හදන්න ඉන්න හින්දා තෙල් ටිකක් පෑන් එකට දාගෙන ඒකට ඊළඟට ග්‍රෑම් 100ක වගේ මම චිකන් බ්‍රෙස්ට් එකෙන් පොඩි කෑල්ලක් අරගෙන ලුණු ගම්මිරිස් මේ අත ගාලා තියෙන්නේ ඒක දාලා බැදගමු අපි මස් කෑලි පොඩිවට කපා ගත්ත හින්දා විනාඩි 15ක් වගේ යද්දි මේ ටික හොඳට බැදෙනවා ඊළඟට මේකට මම දාගන්නවා තලාගත්ත ඉඟුරු සුදු ලුණු ඒ ටිකත් හොඳට සුවඳ එනකම් බැදුනාට පස්සේ තමයි මම මේ බී ලුණු තක්කාලි මාළු මිරිස් ටිකක් දාගන්නේ ඔගොල්ලෝ පාවිච්චි කරන මස් වල ප්‍රමාණෙත් එක්ක ඒ දේවල් බලලා දාගන්න මේ ටිකත් විනාඩියක් වගේ හොඳට කවලම් කරගෙන ඊළඟට මම සෝස් දාගන්න මේ දාන්නේ සෝයා සෝස් මේ සැහැඳක් වගේ දාගන්නවා ඊළඟට දාගන්නවා තක්කාලි සෝස් ඊළඟට දාගන්නවා ඔයිස්ටර් සෝස් කහ ලුණු ගම්මිරිස් කෑලි මිරිස් සෝස් වර්ග ඔයගොල්ලෝ රස අනුව දාගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන මස් ප්‍රමාණය සහ එළවලු ප්‍රමාණය අනුව මේ දේවල් ටිකක් දාගෙන අවසානයේට ලුණු ඇතිද කියලා බලලා ලිපෙන් අයින් කරගන්න තියෙන්නේ. එතකොට අපි චිකන් ෆිලින් එකත් හදාගෙන ඉවරයි. මේ හදාගත්ත අපි චිකන් කරි එක දැන් අපිට පුළුවන් බන්ස් වලට වගේම පිට්සා වල ෆිලින් එක විදියටත් පාවිච්චි කරන්න. මම අද මිනි පිට්සා හදාන්න ඉන්නවා. ඒකට දාගන්න ඉන්නේ ඉස්සෝ. මෙතන ඉස්සෝ ඉන්නවා 12 දෙනෙක් වගේ ලොකු ඉස්සෝ ගත්තේ මම. විනාඩි 8ක් වගේ බටර් ටිකක් දාගෙන හොඳට දෙපැත්ත දාලා ෆ්‍රයි කරගන්නවා. ඊළඟට මිනි හොට් ඩොග් බන්ස් ටික හදාගන්න ජම්බෝ සොසේජ් ටික බැද ගන්න යන්නේ බටර් ටිකක් ගාගෙන දාලා පෑන් එකට රත් වෙගෙන ඉදී මේ වගේ පොඩ්ඩක් කපාගෙන තමා මම දාගන්නේ සොසේජ් ටික. එතකොට මේ ටික අර මැදට යනකම් හොඳට බැදෙනවා.
විනාඩි 15ක් වගේ මම මද ගින්දරේ මේ ටික බැද ගන්නවා. මිනි හොට් ඩොග් බන්ස් වලට මේ සොසේජ් එක විතරක් තියන්නද පොඩි ග්‍රේවි එකක් වගේත් හදා ගන්නවා. මේ තියෙන්නේ තක්කාලි සෝස් මේස හැඳි එකක්. ඒකට සෝයා සෝස් මේස හැඳකුයි ඔයිස්ටර් සෝස් මේස හැඳි භාගයක් විතර වතුර ටිකක් දාලා මෙන්න මේ වගේ හදා ගන්නවා. ඊළඟට රත් වෙච්ච පෑන් එකට බටර් ටිකක් දාගෙන තලාගත්ත ඉඟුරු සුදු ලූණු කෑලි මිරිස් ටිකක් දාගෙන ඒ ටිකත් බැදීගෙනදී මම පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියකින් 4න් එකක් විතර තක්කාලි පොඩි කෑල්ලක් දාගෙන ඒ ටිකත් බැදීගෙන එද්දි තමයි මේ සෝස් ටික දාගන්නේ. මේ සෝස් එක හරි රසයි. අර අපි සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් කද්දි කඩවල් වල දෙන්නේ අර පොඩි ග්‍රේවි එකක්. අනේ ඒකේ රස තමයි එන්නේ මේ සෝස් එකේ. විනාඩි 2කට විතර පස්සේ මම මේකට සීනි ටිකකුයි කෝන්ෆ්ලවර් මේස හැන්දක් විතර වතුර පොඩ්ඩක දිය කරලා දාගන්නවා. මේ අපි හදාගන්න සෝස් එකේ ඝනකම වැඩි වෙන්න. මේ හැම දෙයක්ම බලලා අන්තිමට ලුණු රස, මිරිස් රස, පැණි රස ඇතිද කියලා බලලා අපි බැදගත්ත ජම්බෝ සොසේජ් තුනක් දාගෙන ලිපෙන් අයින් කරගන්න තියෙන්නේ. එතකොට අපි මේකත් හදලා ඉවරයි. ඊට පස්සේ මිනි බර්ගර් බන්ස් වලට මම අර බර්ගර් පැටි එක කඩෙන් ගන්න. ඒක ගෙදර හදන්නේ නැහැ. ඒකත් බැද ගන්නවා මේ වගේ. ඒ ටිකත් බැදගෙන අපි අන්තිම ෆිලිං එක එග් ෆිලිං එක හදාගන්න යන්නේ. මෙතන බීලුණු පොඩි ගෙඩියක් කොටුවට කපාගෙන මයෝනීස්, බටර්, අම්මිරිස් කරලා පොඩි තක්කාලි ගෙඩියක් කපාගෙන තම්බපු බිත්තර දෙකක් අරන් ලුණු ගම්මිරිස් රස අනුව දාගෙන තියෙන්නේ. කැමති නම් ඕගොල්ලන්ට අබ ක්‍රීම් ටිකක් දාගන්න පුළුවන්. මම අද දාගන්න නැහැ. මේ ටික හොඳට කවලම් කරගන්න තියෙන්නේ. එතකොට එග් ෆිලිං එකත් හදාගෙන ඉවරයි. ෆිලිංස් ටික හදාගන්න මට පැයක් වගේ ගියා. එතකොට මේ ටිකත් හොඳට පිපිලා තිබ්බා. අපි දැන් මුලින්ම මෙන්න මේ වගේ සබ්මැරින් බන් එකක් හදාගන්න බන් ඩෝ එක අපි නමා ගන්න විදිහ බලමු. මෙන්න මේ වගේ සබ්මැරින් බන් එකට වෙන් කරගත්ත ඩෝ එක අරගෙන මේක හොඳට අපි තුනී කරගෙන ඒ ෂේප් එක එනකන් මේ වගේ නමා ගමු. ඊට පස්සේ මිනි බර්ගර් බන් එක හදාගන්න ඒ ෂේප් එකට අපි ඩෝ එක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඊළඟට එග් ෆිලිං එකයි මිනි හොට් ඩොග් බන් එකයි එකම විදියට අපි නමා ගන්නෙ. ඒක නමා ගන්නේ කොහොමද කියලා බලමු. ෆිෂ් බන් එක ඕනංගුලන මේ වගේ රවුමට හරි නැත්නම් අපි අර සාමාන්‍ය ත්‍රිකෝණ විදිහට නමා ගන්න විදිහ බලමු දැන්. හරි අපි මේ වෙනකන් හදාගත්ත බන්ස් ටික තැටියේ අපි තියාගමු. ආපහු ප්‍රමාණය දෙගුණ වෙනකන් පිපෙන්න තියන්න ඕනේ හින්දා තැටිය හදාගද්දි තෙල් ටිකක් ගාලා පිටි ටිකක් ඉහා ගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේකේ ප්‍රමාණය දෙගුණ වෙනකන් පිපෙන්න ආපහු තියනවා. හරි අපි මිනි පිට්සා ටික හදාගන්නේ වෙනම තැටියක දාලා. මිනි පිට්සා හදන්න මම තැටිය මේ වගේ ලෑස්ති කරගත්තා. ඒ ටික මම වෙනම හදාන්නේ. මිනි පිට්සා විනාඩි 10ක් වගේ යද්දි බේක් වෙනවා. අනිත් බන්ස් නම් විනාඩි 30ක් විතර මම බේක් කරගන්න ඉන්නේ හින්දා ඔයගොල්ලෝ කැමති ප්‍රමාණවල වලට රවුන්ඩ් කපලා ඒක ට්‍රේ එකට දාලා ගැරපුවකින් යන ගන්න. නැත්නම් ඒකත් බන් එක වගේ උඩට පිපිලා එන හින්දා ඉඩ තියාගෙන දාගන්න. මේවත් ටිකක් පිපෙන හින්දා විනාඩි 45ක් වගේ යද්දි මේ බන්ස් ටික හොඳට මේ වගේ පිපිලා තියෙනවා. ඊළඟට එක් වොෂ් කරලා තල ඇට ටිකක් ඉහාගෙන ප්‍රී හීටඩ් oven එකේ බේක් කරගන්න තියෙන්නේ. සෙල්සියස් අංශක 180 විනාඩි 30ක් වගේ. ඒ ටික බේක් කරනකම් අපි මිනි පිට්සා ටික හදාගමු. මම පිට්සා සෝස් එක හදන විදිය කලින් කීප පාරක් කියලා දීලා තියෙන හින්දා අද කියලා දුන්නේ නැත්තේ. මම ලින්ක් එක දාන්නම් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අවශ්‍ය කෙනෙක් බලන්න. පිට්සා සෝස් එක ගාගෙන විනාඩි 5ක් මම බේක් කරලා තමයි ඉස්සු ටිකයි චීස් ටිකයි දාලා ආපහු බේක් කරගන්නේ. විනාඩි 5ක් බේක් කරගත්ත පිට්සා වල උඩින් ඉස්සු චීස් දාලා ආපහු විනාඩි තව 5ක් බේක් කරගන්නවා. මුලින්ම අපි බේක් කරගත්ත බන්ස් ටික මම දැන් oven එකෙන් එළියට ගත්තා. ඔයගොල්ලෝ කැමති නම් උඩින් බටර් ටිකක් ගාලා මේ වගේ ටවල් එකකින් වහලා තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බන්ස් හොඳ සොෆ්ට් එකට තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි වෙන් කරගෙන ඊළඟට ෆිලින්ග්ස් ටික දාගමු.
බන්ස් ටික නිමුණට පස්සේ මම මෙන්න මේ වගේ දෙකට කපා ගන්නවා. ඔයගොල්ලන්ට කතුරකින් කපා ගන්න උනත් පුළුවන්. මුලින්ම එග් බන්ස් ටිකයි අපි මිනි හොට් ඩොග් බන්ස් ටිකයි හදාගමු. අපේ එග් ෆිලින් එකට මම බටර් දාගත්ත හින්දා බන් එකේ බටර් දාගන්න නැහැ. කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් බන් එකෙත් බටර් ටිකක් ගා ගන්න. අපි හදාගත්ත එග් ෆිලින් එකයි හොට් ඩොග් බන් එකේ සොසේජ් ෆිලින් එකයි තියාගන්න තියෙන්නේ දැන්. හරි අපි දැන් එග් බන්ස් ටිකයි මිනි හොට් ඩොග් බන්ස් ටිකයි හදාගත්තා. ඊළඟට අපි බලමු මිනි බර්ගර් බන්ස් ටික හදාගන්නේ කොහොමද කියලා. මම සලාද කොළ අරන් තියෙනවා. අපි බෙදගත්ත බර්ගර් පැටි එකයි තක්කාලි බීලුණු ඒ ටික බන්ස් වල මම බටර් ගාලා තියෙන්නේ. ඊට අමතරව තක්කාලි සෝස් මයෝනීස් ටිකක් ඕන වෙනවා. බන්ස් ටික මේ වගේ දෙකට කපාගෙන අපි මේ ෆිලින්ග්ස් ටික තියාගමු. මෙන්න මේ වගේ මිනි බර්ගර් බන්ස් ටිකත් අපි ඉක්මනට හදාගත්ත වැඩි වෙලාවක් ගියේ නැහැ. හරි අපි දැන් අන්තිමට අපි හදාගන්න ඉන්න සබ්මැරින් බන් එක හදාගමු. ඒකෙත් බන් එක නිමුණට පස්සේ දෙකට කපාගෙන බටර් ටිකක් ගාගෙන හදාගත්ත චිකන් කරි එකයි ඊළඟට තක්කාලි මයෝනීස් සලාද කොලයක් තියාගෙන කැමති නම් චීස් පෙත්තකුත් තියාගෙන හදාගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට සලාඩ් එකක් වගේ ගෝවා වගේ දාගන්න පුළුවන්. අපේ ගෙදර අය ඒව දැම්මොත් කන්න නැති හින්දා මම දාගන්න නැහැ. මේ බන්ස් හදාගන්න කැමති ෆිලින්ග්ස් මේ වගේ ඔයගොල්ලන්ට කැමති විදියට දාගන්න පුළුවන්. ගෙදර අය කන්න කැමති විදිහට රස අනුව ඒ වගේ තමයි මම මේ බන්ස් හැම එකම හදාගත්තේ. ඔයගොල්ලෝ දැක්කා ලොකු වෙලාවක් ගියෙත් නැහැ මේ ටික හදාගන්න. ගෙදර පොඩි පාටි එකක් වගේ තියෙද්දි ඔයගොල්ලන්ට මේවා හදාගන්න පුළුවන්. එතකොට කඩෙන් ගෙනල්ලා අමතර වියදමක් දරන්න ඕන වෙන්නේ නැති හින්දා ඔන්න ඔහොම තමයි ඔයගොල්ලෝ රික්වෙස්ට් කරපු ෆිලින්ග්ස් මං හදාගත්තේ. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.